දැන් ඔය පර්ස් එකක් එහෙම වැටුනොත් එහෙම ආයෙ ඉතින් ඉවරනේ. ඉතින් ආයෙ පර්ස් එක ඉතින් අපිට ඕන කරන ඩොකියුමන්ට් පාස්පෝර්ට් නෑ නේද? පාස්පෝර්ට් එක ලොකුවෙට දාන්න බෑනේ. ඉතින් මේ පර්ස් එක වැටුනොත් එහෙම තමන්ගේ ඩයිවිං ලයිසන්ස් ඒ ඔක්කොම තියෙනවා. දැන් හිතන්න ඩෙන්ටිටි එක වැටුනොත් එහෙම ආයෙ ඉතින් කියලා වැඩක් නෑනේ. ඉතින් පොලිසිය ගිහිල්ලා ඇන්ට්‍රි දාලා ග්‍රාමසේවක සහතික අරගෙන හැම තැනටම ගිහිල්ලා ඒ ඔක්කොම කරගන්න බෑ අපි. ඒ හරි ඩෙන්ටිටි එකත් පාස්සක තියන්නකො. හිතන්න බලන්න ඔයාලා මේ බැරිලා ඩ්‍රයිවිං ලයිසන් එක වැටුනොත් එහෙම ඉතලා බලන්නකො මේ පරවාහන ලයිසන් එකක් එහෙම තියලා වැටුණා කියලා පර්ස් එකත් එක්කම. කොහොමද ආතල් එකනේ. ඉතින් මෙහෙම එක මිනිස්සෙක්ගේ පර්ස් එකක් වැටෙනවා. ඒ වැටුණාට පස්සේ ඉතින් මෙයාගේ පර්ස් එකේ තියෙනවා $150ක්. $150ක් තියෙනවා. එතකොට මෙයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක, එතකොට ඩෙන්ටිටි එක. ඉතින් මෙයාට සල්ලි වලට වඩා වටිනවා මේ ඩෙන්ටිටි එකයි ඩ්‍රයිවිං ලයිසන් එකයි. ඒක නිසා මෙයා පත්තරේට ඇඩ් එකක් දානවා. මෙන්න මේක මේ මගේ පර්ස් එක ගෙනල්ලා දෙන කෙනාට රුපියල් $50ක් දෙනවා කියලා දානවා ඇඩ් එකක්. ඉතින් ඔහොම සතියක් ගත වෙනවා. සතියක් ගත වෙලා ඉවරලා ඔන්න එක මිනිහෙක් මේ පර්ස් එක ගෙනල්ලා දෙනවා. ඉතින් මෙයා බලනවා මේ කීයක් අඩුයිද කියලා. ඉතින් 7ක් අඩු නෑ. $150 එහෙම්මම තියෙනවා. ID කාඩ්, ඩ්‍රයිවිං ලයිසන් ඒවත් තියෙනවා. ඉතින් මෙයාට ඉතින් ලෝභකමක් ඇති වෙනවා. මේ $150න් මේ මනුස්සයාට $50ක් දෙන්න මෙයාට ලෝභකමක් හිතෙනවා. ඉතින් මේ මනුස්සයා කියනවා ඔහේ කලින්ම මේ ටැග් ගරම වගේනේ. මෙතන $180ක් තිබ්බා. තමුසෙන් මෙතන මේ දැන් මෙතන අඩුයි සල්ලි. ඔයා $50ක් අරගෙන කලින්මනේ. ඉතින් මේ මනුස්සයා කියනවා අනේ සර් මම ওই සල්ලි ගත්තේ නෑ. මේ මට අනික සල්ලි ගන්න ඕන නම් මම මෙච්චර දුරක් එන්න ඕනෙත් නෑ. මේ ඔතන තිබ්බේ $150යි. ওই $150 ඒ තිබ්බ විදිහටම තියෙනවා. ඉතින් මේ පර්ස් එක අයිතිකාරයා කියනවා නෑ තමුසේ කියන්නේ බොරු. මේකේ තිබ්බ $180ක් දැන් තියෙන්නේ $150යි. තමුසේ මේ තියෙන සල්ලි අරගෙන. ඉතින් මේක උසාවි කේස් එකක් දක්වාම යනවා. ඉතින් උසාවියට ගියපුවාම දැන් ඔන්න නඩුකාරයා අහනවා මෙතන දැන් පර්ස් එක අයිතිකාරයෙන් අහනවා කීයක් තිබ්බද? $180යි ස්වාමීනි කියනවා. ඉතින් මේ පර්ස් එක ගෙනල්ලා දුන්න එක්කෙනා අහනවා මෙතන කීයක් තිබ්බද දෙනකොට? $150යි ස්වාමීනි කියලා කියනවා. ඉතින් නඩුකාර උන්වහන්සේ කල්පනා කරලා බලලා මේ තීරණයක් ගන්නවා. ඉතින් මේ නඩුකාර උන්වහන්සේ තේරුම් ගන්නවා ඉතින් මේ මිනිස්සයා මේ පර්ස් එකේ තියෙන $150ක් තියලා මේ ගෙනලා දෙන්න ඕනේ නෑනේ ඔච්චර දුරක ඉඳලා. ඒක නිසා තීරණය කරනවා මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ මේ පර්ස් එකේ අයිතිකාරයාට මේ කියලා මේ අරයට කියනවා මේ පර්ස් එක ගෙනලා දුන්න මනුස්සයාට කියනවා ඔයා නිදහස් කරා. පර්ස් එක අයිතිකාරයාට කියනවා මේ ඔයාගේ පර්ස් එක නෙමෙයි වෙන කෙනෙක්ගේ පර්ස් එකක් වෙන්න ඇති. ඒක නිසා ඔයා අද ගිහිල්ලා තව දවස් 5කින් විතර එන්න මේ කියලා එයාව පිටත් කරලා. ඉතින් එහෙම කියද්දි මේ පර්ස් එක අයිතිකාරයා කියනවා එතකොට ස්වාමීනි මේ මගේ පර්ස් එක නෑ ඔහේගේ පර්ස් එක මේක නෙමෙයි. ඔහේගේ පර්ස් එක නම් ඉතින් මේ $180ක් තියෙන්න බෑ. මෙතන තියෙන $150යිනේ. මේක ඔහේගේ පර්ස් එක නෙමෙයි. යන ලබන සතියනවා කියලා මෙයාව එලවලා දානවා. ඔන්න ඕකයි උතන තියෙන කතාව. මේක සත්‍ය සිදුවීමක්.